උඹ තව කී දෙනෙක් මෙහෙම රවටන්නද හිතන්නේ? මොකද දීපං මේ බලපංකෝ මේකේ පානේ. අරුට ලෙවලින් ඇගිලි සලකනකුත් තියලා. උඹ මෙහෙම නේද කොල්ල රාට්ට ගන්නේ? උත්තරමඩ පාඩුවේ ඉන්න දින උඹ යනවද නැද්ද? ඒක කොහොමද අපි මේ කියන්න තමයි ආවේ. දශදර මේ හපන්. කොහොමද අපේ කැම්පස් එකෙන් දැන් අයින් වෙන්න කාලේ හරි. ඔයාලා කොහොමද කියන්නේ අශෝට කැම්පස් එන්න එපා කියලා? ගමේ ඉඳලා මොන මගුලක්වත් දන්නේ නැතුව ආපු අපිව බලාගත්තේ යෂෝ. එහෙව් යෂෝ ඔයා කැම්පස් එකෙන් එලවන්න? මේ බලපංකෝ මේකි. පස්ස පැත්ත කහගන්න නියපොත්ත නැහැ. කනට ඇහෙන්න වචන දෙකක් කතා කරන්නේ නැහැ. එකපාරට අං ආවද? අපි අහිංසක කෙල්ලෝ. කනට ඇහෙන්න කතා කරන්නේ තමයි. ඒ කතා කරන්න බැරි කමට නෙමෙයි. අපි කොටි ගහන මායිම් ගම්මානවල ජීවත් වෙලා රජ රටට ආපු මිනිස්සු. කොටින්ට බය නැති අපි උඹලට බය වෙයිද? අනේ අපිට අහිංසක විදියට ඉන්න දෙන්න. මොකද ඔයාලා පෑන් පැන්සල් අල්ලලා කැම්පස් ආවට අපි කොළඹට එනකම් අපේ අතේ තිබුණේ කැටි උදළු. යශෝදරාට ආපහු කරදර කරලා තිබුණා. යලට කපල පෝර කරලා මහ කන්නේට මෙනේනි හේරන්ට හිනව බලාගනි. මොනවත් තවත් බලන් ඉන්නේ? පරයල්ලා. යමම් බා යන්න. මං හින්දා ප්‍රශ්න ඇති කරගන්න එපා උවි. කොහෙද මම මේ හයිය මෙච්චර කල් තිබ්බේ? කොහොමද යෂෝ ඔයාට සද්ද දාන්නේ? කොච්චර නරක ගෑණියෙක් වුණත් මට කමක් නෑ යෂෝ. උඹ අපේ යාළුවා. බලමුකෝ. ඔයා කාටවත් බය වෙන්න එපා යෂෝ. ඒ සීදාපු කාර් එක මුලින්ම එක්කන් ගියේ ඔයා. චීත්ත ගවුන් ඇඳ අපිව මේ ලෝකේ තවත් જાති තියෙනවා කියලා දුන්නේ ඔයා. අපිට කන්න දීලා බොන්න දීලා අපිව බලාගත්තේ ඔයා. අසනීප වුණාම අම්මා තාත්තා වගේ බෙහෙත් කරේ ඔයා. එහෙම කරපු ඔයාට මෙයාලා අත තියන්නේ. මරාගෙන මැරෙනවා මං. අපි බලමු කවුද මොනවද කියන්නේ කියලා. සුදුමැණික් මගේ ජීවිතේ මං ගත්ත හොඳම තේරීම ඔයා කියලා මට අද තේරුණා. මට කියන්න. මේ ලෝකේ තියෙන හොඳම විදිය කෙල්ලෙක්ට ආදරේ කියන්නේ. ඒ මොකටද? මේ කැම්පස් එකේ මං දැක්ක නිර්භීතම කෙල්ල ඔයා. සුදුමැණික් අපි හිටබඳින්. දශෝ මට මේ කැම්පස් එකේ පෙන්නන්නම් බැරි ගෑණි තමුසේ. හැබැයි මගේ සුදුමැණිකට කරන ගෞරවයක් විදියට මේ කැම්පස් එකේ එක බල්ලෙකුටවත් අද ඉඳන් යශෝට එක වචනයක්වත් කියන්න මං ඉඩ තියන්නේ නැහැ. හැබැයි මම තමුසේගේ පට්ට තරහයි. හැබැයි මගේ සුදුමැණික ඉස්සරහා මම තමුසෙත් එක්ක යාළුවා. වරෙන් යන්න මාත් එක්ක. මුංගේ මැද්දේ එකෙක් හරි වචනයක් හරි කිව්වත් මම බලාගන්නවා.